ඔයාලා දැන් අපි ගියමු මේ සිංගල් නිල් මැෂින් එකකට. සිංගල් නිල් මැෂින් එක රෙදි කෑල්ලක් අරගෙන මහන්න යනකොට ඔයා අලුතෙන් ෂටල් එකක් දානවා. ෂටල් බොබින් එකක් මාරු කරනවා. ෂටල් බොබින් එක මාරු කරනකොට දැන් මුලතලා මේ ෂටල් බොබින් එක දැන් මැෂින් එකට දාන්න යනවා. සමහර අය කියනවා මැෂින් එක ෂටල් බොබින් එක වැටෙන්නේ නැහැ කියලා. කොච්චර දැම්මත් වැටෙන්නේ නැහැ කියලා. එහෙම වෙනවා මේ දැන් මේ නිල් බාර් එක තියෙනවනේ. මේ නිල් බාර් එක මෙහෙම යට ගහලා තියද්දි කවදාවත් මේ ෂටල් බොබින් එක ඇතුළට දාන්න බෑ. මේක දාන්න හැදුවට මේ ෂටල් බොබින් එක ඇතුළට යන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. අර නිල් එකේ වදිනවා. අනිවාර්යෙන් නිල් එක මේ නිල් බාර් එක උඩ තියෙන්න ඕන. නිල් බාර් එක උඩ තියෙන්න ඕන මැෂින් එකේ ඇතුළට ෂටල් එක දාන්න. අනිත් ඒ ෂටල් එක ගන්න වෙලාවටත් මේ නිල් බාර් එක මේ ෂටල් එක ගන්න වෙලාවට එළියට ගන්න වෙලාවටත් මේ නිල් බාර් එක උඩ තියෙන්න ඕන. මේ නිල් බාර් එක යට තියද්දි ආදත් මේ ෂටල් එක එළියට ගන්න බෑ. ෂටල් එක මෙහෙම එළියට අපි ගන්න හැදුවට මෙතන ගන්න බෑ. එන්නේ නැහැ. ඒ එන්නේ නැත්තේ මෙන්න මේ නිල් බාර් එක මෙතන මේක නිල් එක යට තියෙන්නේ. අනිවාර්යෙන් මේ නිල් එක උඩට අරගෙන තමයි තමන් පැත්තට හෑන්ඩල් එක කරකාලා නිල් එක උඩට අරගෙන මේ ෂටල් එක ඔයාලට මෙහෙම ගන්න පුළුවන් එළියට. හරි. ඒ වගේම ෂටල් එක දැන් ඔයා දාලා ෂටල් එක දානවනේ. ෂටල් එක දානකොට මේ නූල මේ එළිය පැත්තට හිටින්න. මේව දාන්න ඇතුළට පැත්තට හිටින්න දාන්න එපා. ඇතුළේ තේවි. මේ නූල එළිය පැත්තට හිටින්න දාලා මෙහෙම ඇතුළට දානකොට හරියට නම් මේ පොඩි සද්දයක් එනවා. ටික් ගාලා සද්දයක් එනවා. ඒ ෂටල් එක දාලා මේ නිල් එකේ නූල අතින් අල්ලගෙන හෑන්ඩල් එක තමන්ගේ පැත්තට කරකවලා මේ ඔයා දාපු ෂටල් බොබින් එකේ ඒ නූල උඩට ගන්න මෙහෙම. මෙන්න මෙතන මේ එන්නේ. මේකෙන් මෙහෙම ඇදලා බලන්න මේ නූල හරියට එනවද කියලා. තද වෙලා නැතුව එනවද කියලා. මේක තද වෙලා ආවොත් මහන රෙද්ද ගුලි ගහන්න පුළුවන්. සමහර අය කරනවා මේ ෂටල් එක අර ගන්නවා එහෙම මැෂින් එකට දානවා නූල උඩට ගන්නෙ නෑ මහනවා. සමහර වෙලාවට ඒ ඇතුලේ නූල පැටලිලා එන්න පුළුවන්. බොබින් එකේ නූල පැටලිලා එන්න පුළුවන්. එහෙම පැටලිලා ආවට පස්සේ මේ නූල තදයට එනවා. මේක එන්නේ නෑ මෙහෙම ඇද්දට. මෙහෙම ඇද්දාම එන්නේ නෑ තදයි. ඒ හිරට එනවා. හිරට ආවම තමයි මේ මහන් රෙද්ද ගුලි ගහන්න බලනවා. අනිවාර්යෙන් ෂටල් එකක් දැම්මහම හෑන්ඩල් එක තමන්ගේ පැත්තට කරකවලා මේ බොබින් එකේ නූල මේක උඩට අරගෙන මෙහෙම ඉතින් ඇදලා බලන්න. ඊට පස්සේ තමයි මේක කුට් එකට මෙහෙම යට කරලා මහන්න. ඒ ගැන එච්චරයි කියන්න තියෙන්නේ. SSV මැෂින් මගේ channel එක follow කරලා තියාගන්න. නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු.